අද මම මේ වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ මෙන්න මේ විදිහට සර්ච් බාර් එකේ කෝඩ් එකක් සර්ච් කරොත් විතරක් ඔයා කැමතිම chat එක ඔයා හයිඩ් කරන්න කැමති chat එක පේන විදිහට හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් වීඩියෝ එකේ අපි සම්පූර්ණ විස්තරයක් කතා කරමු. දැන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් මේ විදිහට අපිට අවශ්‍ය chat එකක් අපි කාටවත් පේන්නේ නැති විදිහට ලොක් කරන්නේ කොහොමද කියලා කෝඩ් එකක් දුන්නාම විතරක් එන විදිහට. කරන්න තියෙන්නේ මෙච්චරයි ඔයගොල්ලෝගේ ෆෝන් එකට ආවට පස්සේ මේකේ ඔයගොල්ලෝ මුලින්ම ෆෝන් එකේ අවශ්‍ය contact එක select කරගන්න. මම මේ යටින් තියෙන contact එක තමයි මම කලින් hide කරලා තිබ්බේ. මම ඒක දැන් නැවතත් hide කරන විදිය පෙන්නනවා සහ ඒක hide කරාට පස්සේ අපි නැති කරගන්න විදියත් කියලා දෙන හොඳට මතක තියාගන්න. මේක education purpose වල මේක trick එකක්. ඒ කියන්නේ WhatsApp එකෙන්ම දීලා තියෙන ඔයගොල්ලන්ට අත්‍යවශ්‍ය දේවල් වලට use කරන්න පුළුවන්. මේක ඔයගොල්ලන්ට හොඳ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. ඒ හයිඩ් කරන්න ඕනේ අදාළ contact එක select කරගෙන ඉඳලා උඩ හිරි කැලි තුනක් තියෙනවා. හිරි කැලි තුන ටච් කරලා මෙතන තියෙනවා lock chat කියලා. මේ lock chat කියන option එක ටච් කරලා continue කියලා දැන් ටච් කරාට පස්සේ ඔටෝම ඔයාගේ phone එකේ password එකක් ගන්න තැනට එනවා. මේ password එක කියන්නේ ඔයා phone එකට දීලා තියෙන password එක මෙතනින් එන සමහරට fingerprint එක හෝ face unlock එක එන්න පුළුවන්. එතකොට ඔයා මේ තුනෙන් එකක්වත් දීලා නැත්නම් face unlock එකක් fingerprint එකක් password එකක් දීලා නැත්නම් ඔයාට කියන මුලින්ම මේ තුනේ එකක් bin කරන්න කියලා add කරන්න කියලා phone එකට. එතකොට තමයි ඒ option එකට යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම password එකක් phone එකේ තියෙන්න ඕනේ. ඒ විදිහට ආවට පස්සේ මෙතන lock chat කියලා option එකකට එනවා. එතකොට ඕනම කෙනෙක් දැක්කහම දෙනවා මෙයා මොකක් හරි contact එකක් දැන් hide කරලා දෙන්නේ. ඔය අර archive chat කියලා option එකකුත් තියෙනවා. archive chat වල දැම්මත් තේරෙනවා මෙයා හංගලා තියෙන කියලා. ඊට වඩා ඒ කියන්නේ කවුරුවත් දැනගන්න නැති වෙන විදිහට තමයි මේ මම අද කියලා දෙන ට්‍රික් එක. දැන් මෙතන lock chat කියලා තිබ්බම කට්ටිය lock chat කියලා තිබ්බට පස්සේ කට්ටිය දාගෙන මෙන්න මෙතන දැන් මොකක් හරි හංගලා තියෙන්නේ කියලා. එහෙම නෙමෙයි. දැන් මේක මෙතනට ආවට පස්සේ අපි මේක මෙතනිනුත් හංගන්නේ කොහොමද? ඒක තමයි දැන් කියලා දෙන්නේ. මෙතන දැන් මේ lock chat කියන option එක ටච් කරලා අර අපේ phone එකට තියෙන password එක දීලා මෙන්න මේ විදිහට ආවට පස්සේ ලොක් වෙනවා. දැන් මගේ account එක තියෙනවා. කරන්න තියෙන්නේ මේ උඩ ඉරි කැලි තුනක් තියෙනවා. මේ ඉරි කැලි තුන ටච් කරලා මෙතන chat log settings වලට ගිහිල්ලා මෙතන තියෙනවා මෙතන බලා ගන්න මේ option එක off වෙලා තියෙන්නේ. දැන් මම මේ කරන දේ මේ option එක on වෙනවා. මෙතන කරන්න තියෙන උඩ මේ tick එකක් දාන්න තියෙනවා. tick එක දාලා යට තියෙනවා create secret code කියලා. මෙන්න මේ password එක ගැහුවොත් විතරයි ඔයාගේ chat එක පෙන්වන්නේ. ඒ විදිහට තමයි දැන් හදන්න යන්නේ. උදාහරණයක් විදිහට 1 2 3 4 මම add කරගන්නවා. ඔයාලට කැමති එකක් add කරගන්න. මම මෙතනින් add කරගන්නවා. මම ආයේ මෙතනින් බේනවා ඒකම add කරගන්න කියලා. මම 1 2 3 4 මම මෙතනින් back වෙනවා පොඩ්ඩක්. මේ විදිහට මම ඇඩ් කරලා තියෙන එක වැරදි. අපි උදාහරණයක් විදිහට මෙතනට එකේවම හතරක් ඇඩ් කරගමුකෝ. ඒ කියන්නේ මේක තමයි මගේ secret code එක. මේ විදිහට secret code එක ඇඩ් කරගන්නවා. ඇඩ් කරගත්ත ඊට පස්සේ මෙතන off වෙලා තිබ්බ එක on වුණා. දැන් මෙතනින් back වෙන්න. දැන් මෙතනින් back වුණාට පස්සේ මම නැවතත් මෙතනින් back වෙනවා. මෙතන දැන් අර lock chat කියලා තිබ්බ එක ඒක නැති වෙලා ගිහිලා තියෙනවා. දැන් කිසිම කෙනෙක් දන්නේ නැහැ ඔයාගේ phone එකේ account එකක් තිබ්බද මේ account එක hide කරලා තියෙන කියලාවත් දන්නේ නැහැ. ඒක ඔයා දන්නේ මෙච්චරයි. ඔයා මෙතන search bar එකට ගිහලා ඔයාගේ secret code එක මෙතන උඩ search bar එකේ search කරලා ඊට පස්සේ lock chat කියලා මෙතනින් enable වෙන එක touch කරලා පස්සේ තමයි අතුරට යන්න පුළුවන්. දැන් සරලව පැහැදිලි නැති මේක hide කරන්න හැටි දැන් මේක unhide කරන්නේ කොහොමද? මේකත් මම පැහැදිලි කරන්නම්. ඔයාලට මේක අයින් කරගන්න අවශ්‍ය නම් මේ ඉරි කැලි තුන ටච් කරලා මෙතන lock chat settings ගිහිල්ලා ඔයා මුලින්ම මේක අයින් කරනවා නම් අනිවාර්යෙන් මෙතන ඕගොල්ලන්ට මේ password එකත් අයින් කළාම දාන්න මේක මෙතන තියෙනවා secret code කියලා යට තියෙන එකේ on කියන එකට ගිහිල්ලා යට තියෙනවා turn off කියලා turn off කරලා continue දීලා මෙන්න මෙතන එතකොට මේ උඩ එක ඔටෝම වැහෙනවා. මේ විදිහට ආවට පස්සේ මෙතනින් back වෙලා මෙන්න මේ අදාළ contact එක උඩ touch කරන් ඉඳලා ඉරි කැලි තුන touch කරලා මෙතන තියෙනවා unlock chat කියන option එක touch කරාට පස්සේ මෙතනින් account එකේ password එක ඉල්ලනවා. password එක ඉල්ලුවාට පස්සේ මේ විදිහට ඔයාගේ account එක නැවතත් මෙතනටම ඒ කියන්නේ මුල් interface එක වෙනවා. සරලව මේ ටික තමයි තියෙන ප්‍රධාන වශයෙන් ඔයාට යම් කිසි කෙනෙක් ඒ කියන්නේ contact එක hide කරන්න අවශ්‍ය නම් ඒ කියන්නේ කවුරුවත් දැනගන්න නැති වෙනවට මේ ට්‍රික් එක use කරන්න පුළුවන්. මම හිතන්නේ මේ වීඩියෝ එක වැදගත් වෙන්න කියලා මේක WhatsApp එකෙන්ම දීලා තියෙන feature එකක් ඕගොල්ලොන්ට. මම හිතනවා මේ වීඩියෝ එක ඕගොල්ලොන්ට වැදගත් වුණා කියලා වීඩියෝ එක like එකක් දාන්න සහ මේ සම්බන්ධ මොකක් මරි ගැටලුවක් තියෙනවා නම් මේ වීඩියෝ එක social media platform වලට share කරලා එකතු කරන්න. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.